හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට අදත් මම ඔයාලව මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මට ටිකක් කාර්යබහුල වැඩි දවසක්. මොකද අප්‍රේල් මාසේ කියන්නේ හැම ගෑනු ළමයෙක්ටම හැම අම්මා කෙනෙක්ටම හැම බිරිඳක්ටම වගකීම් සහගත හැමෝටම ටිකක් කාර්යබහුල මාසයක්. මොකද හින්දු වැරදුනා. සිංහල දෙමළ අලුත් අවුරුද්දනේ. ඉතින් එයාගේ මගේ පළවෙනි අවුරුද්ද තමයි මේ. ඒ කියන්නේ එක ගෙදරක් යට අපි දෙන්න සමරන පළවෙනි අවුරුද්ද තමයි මේ. මම වලට මැජික් එකක් කරලා පෙන්නන්නද? ඩං කොහොන්නේ අන්න දැක්ක නේද? මම ඉතින් වොෂ් එකක් දාලා තේ එකක් බොන ගමන් කප් කේක් එකක් කන්න තමයි හිතුවේ. හැබැයි ළමයි මගේ තේ එකට සීනි එහෙම නැහැ. කප් කේක් එකේ සීනි වැඩි හින්දා මං හිතුවා කාට් එකක් බොන්න. ඔන්න මගේ වැඩ පටන් ගන්නයි යන්නේ ළමයි. ඉතින් මම මගේ වැඩ ටික පුළුවන් විදිහට තනියම කරගන්න ඕනේ. මොකද එයා නැහැනේ. එයාගේ ජොබ් එකත් එක්ක එයාට මේ දේවල් වලට හැම දෙයකටම උදව් කරන්න අමාරුයි. මොකද උදේකින් හාසෙන රස්සාවක් නෙමෙයිනේ එයා කරන්නේ. ඒ නිසා මට පුළුවන් විදිහට මම හැමදේම කරගන්න ඕනේ. මොකද ඉතින් අපි දෙන්න වෙනුවෙන් අපි දෙන්නගේ හීන වෙනුවෙන් අපි දෙන්නගේ ටාගට් වෙනුවෙන් මං වෙනුවෙන් මං ආස දේවල් වෙනුවෙන් එයා විතරයිනේ හම්බ කරන්නේ. එයාට පුළුවන් හැම දෙයක්ම එයා මාව සතුටින් තියන්න කරනවා. ඒ නිසා ඉතින් මට තියෙන වගකීම තමයි එයාගේ ලස්සන ගෙදර, එයාගේ මහන්සියෙන් හදපු පුංචි ගෙදර පුළුවන් උපරිමයෙන් ලස්සනට පිළිවෙලට මට පුළුවන් විදිහට බලා ගන්න එක තමයි. මේ තියෙන ළමයි අපි දෙන්නගේ වෙඩින් ෆොටෝස් අන්තිමේටම ලස්සන මතකයක් විදිහට ඉතුරුනේ ඒ ටික තමයි. මං ආසයි ළමයි ලස්සන මතක එකතු කරන්න. මම ඔයාලට හැමදාම හැම වීඩියෝ එකකින්ම කියනවානේ අපිට ජීවිතේ හැම දෙයකින්ම ඉතුරු වෙන්නේ මතක විතරයිනේ. ඉතින් මේ මතක අතරට ලස්සන මතක ගොඩක් එකතු කරගත්තාම අපේ ඔළුවට අපේ හිතට ගොඩක් සතුටු වෙනවා ඒවා මතක් වෙද්දී. ඒ වගේම තමයි ළමයි මොන වැඩේ කරත් දවසට වතුර ලීටර 2මාරක්වත් බොන්න ඕනේ. එන්නකො මම ඔයාලට අපේ ෆොටෝස් ටික පෙන්නන්න. මේ තියෙන්නේ අපේ වෙඩින් ෆොටෝස්. ඔන්න එහෙනම් අපි ආපහු අපේ වැඩ ටිකයි අපේ කතාවයි පටන් ගමු. මට ළමයි ඕනේ මේ අවුරුද්ද ලස්සන මතකයක් කරන්න. මොකද ළමයි අපි කවද වෙනකන් ජීවත් වෙයිද කියන්න බැහැනේ. දැන් වෙන දේවල් දැන් ඉන්න මිනිසුත් එක්ක බලද්දී අද ඉන්න මිනිස්සයා නෙමෙයි හෙට ඉන්නේ. හෙට මිනිස්සයා නෙමෙයි තව මාසෙකින් ඉන්නේ. ඒ කියන්නේ එක එක මිනිස්සු වෙනස් වෙනවනේ කාලෙන් කාලෙට. ඒ වුණාට ලස්සන මතක විතරක් හැමදාම අපේ හිතවල තියෙනවා. ඒ වගේ තමයි මට මේ අවුරුද්දත්. මොකද මම මෙච්චර කාලයක් අම්මලත් එක්ක ඉඳලා එයාත් එක්ක ගෙවන පළවෙනි අවුරුද්ද ලස්සන මතකයක් විදිහට එයාගේ හිතෙත් මගේ හිතෙත් හැමදාම තියාගන්න මට ඕනේ. ඉතින් මම ඒකට පුළුවන් උපරිම දේවල් ටික කරන්න හිතාගෙන ඉන්නවා. මම ප්ලෑන් කරලා තියෙනවා කරන්න දේවල් ටික. ඇත්තට මේ ටික කරගන්න පුළුවන් වුණොත් මම ගොඩක් සතුටු වෙයි. මං විතරක් නෙමෙයි එයාට සතුට හිතේ. මං ගොඩක් මාස ලස්සන මතක එකතු කරන්න තමයි. නරක මතකත් ඉතින් අපේ ජීවිතේ තියෙනවා. ඒ වුණාට ඒවා මතක් කරනවට වඩා අපි කැමති ලස්සන මතක් කර ඉන්නනේ නේද? සමහර වෙලාවට ළමයි හිතෙනවා බිරිඳක් කියන වගකීම ඔළුවට බර වැඩි කියලා. මොකද මං තාම ඒකට ලෑස්ති වෙන ගමන් ඉන්නේ. අවුරුදු ගානක් අම්මයි අප්පච්චි යටතේ ඉඳලා ඒ දෙන්නනේ හැමදේම මං වෙනුවෙන් කරේ. එයාලා කියන දේවල් තමයි කරේ. දැන් ඉතින් අලුත් ජීවිතයක්නේ. ඒ දේවල් ඉතින් ටිකින් ටික වෙනස් වෙනවා. අම්මට කියන්න අමතක වුණානේ. මම මේ ඇපල් කෑල්ලක් කන ගමන් ළමයි මගේ වැඩ ටිකක් අඩුයි. තව වැඩ වගේක් තියෙනවා. ඒ වුණාට මොන හරි කන්න ඕනේ කියලා හිතුවා. මට සාමාන්‍යයෙන් ළමයි මොන හරි දෙයක් කන්න ඕනේ. කියන්නේ බත් අනම්මන නෙමෙයි. අඹ ගෙඩියක්, කැමරැල්ල ගෙඩිය කියන්නේ අර ගඩා ගෙඩි කියන්නේ. ඒ වගේ දෙයක් දවසට කන්න තියෙනවා නම් හොඳයි. මම අනම්මන කෑම ගොඩක් කන්න කැමති කෙනෙක්. ඔන්න ළමයි අපේ පුංචි ගෙදර ලස්සනයි නේද? මං ඉතින් ඔය අස් කරලා මට පුළුවන් විදිහට ලස්සන කරා. ඉතින් මම ඔයාලට පෙන්න වීඩියෝ ටිකක් ගත්තා ඒකේ. දැන් ඉතින් තියෙන්නේ අපේ එළිය වැඩ ටික ඉවර කරගන්න.
එයාට පුළුවන් හැම වෙලේකම එයා තමයි මේ වත්ත සුද්ධ කරන්නේ, තනකොළ කපන්නේ. මොකද ඉතින් ළමයි මට තනකොළ කපන්න බැහැනේ. මේක නිකන් තනිකරම කොළ පාට, ඒක කියන්න තේරෙන්නේ නැහැ. කොළ පාට ගස් වලින් පිරුණ සුරංගනා ලෝකයක් වගේ. හරිම ලස්සන පරිසරයක් තමයි එයාගේ පුංචි ගෙදර තියෙන්නේ. ඉතින් එයා තමයි මේ වත්ත තනකොළ කපලා හැමදේම නඩත්තු කරේ. එයාගේ අම්මා අක්කා එයාලත් ඒ හැමදේට උදව් කරනවා. දැන් ඉතින් මගේ වගකීමනේ ඒවා ලස්සනට බලා ගන්න එක. එහෙනම් ළමයි අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ලස්සන මතක ගොඩාක් එකතු කරගෙන ඉන්න. එහෙනම් ළමයි බයි.